ආයුබෝවන් ට්‍රැවලර්ස්. අද යමු මගෙත් එක්ක ෆෙරි රයිඩ් එකකට. අපි යන්නේ සොරෙන්ටෝ ඉඳන් ක්වීන්ස් ක්ලිෆ් වලට ෆෙරි එකේ. කොහොමද මේක බුක් කරන්නේ? අපි ෆෙරි රයිඩ් එක ඔන්ලයින් තමයි බුක් කරේ. එතකොට අපිට $2 ඩිස්කවුන්ට් එකකුත් ලැබුණා. searoad.com.au වෙබ්සයිට් එකෙන් තමයි අපි බුක් කරේ. $38 වෙනවා $2 ඩිස්කවුන්ට් එකත් එක්ක per adult. $36 තමයි ගෙවේ. මේක ගොඩක් පරණ vlog එකක් මට post කරන්න බැරි වෙච්චි. යමු අපි මේ ferry ride එකට. මේකේ තියෙන speciality එක තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වාහන ගෙනියන්නත් පුළුවන්. ඒ කියන්නේ boat එකට ඔයගොල්ලෝ නැගලා ඔයගොල්ලන්ගේ වාහනෙත් load කරගෙන ගිහින් ඔයගොල්ලොන් ආපහු disembark වෙන තැනින් drive කරන් යන්න පුළුවන්. අපි වාහනේ සොරෙන්ටෝ වල පාක් කරලා අපි බෝට්ටුවේ නැගලා ගියේ. මොකද අපිට පොඩ්ඩක් ක්වීන්ස් ක්ලිෆ් ඒ පැත්ත එක්ස්ප්ලෝර් කරන්න ඕන නිසා ඇවිදලා අපි වාහනේ ගෙනිච්චේ නැහැ. මේ බලන්නකො මට හම්බෙච්ච යාළුවා. මෙයා ලස්සනට ෆොටෝස් වලට පෝස්ට් කරා. මේ දැන් අපි ක්වීන්ස් ක්ලිෆ් වලට ලං වෙලා තමයි ඉන්නේ. ඕගොල්ලන්ට මේ පේන්නේ yacht ferries ඔක්කොම කොහොමද හාබර් එකෙන් මුහුදට එන්නේ කියලා. මේ ඔයගොල්ලන්ට පේන්නේ ක්වීන්ස් ක්ලිෆ් හාබර් එකේ ඔබ්සර්වේෂන් ටවර් එක. අපි පොඩ්ඩක් ටවුන් එක වටේ ඇවිදලා ලස්සන බෝට්ටු බලලා ගියා ක්වීන්ස් ක්ලිෆ් මැරිටයිම් මියුසියම් එකට. ක්වීන්ස් ක්ලිෆ් වල සිග්නිෆිකන්ස් එක තමයි මේක ඉස්සර යූස් කරලා තියෙනවා ඩිෆෙන්ස් ඇන්ඩ් කමියුනිකේෂන් හබ් එකක් විදිහට පෝර්ට් ෆිලිප් වල. ඒක දැනගත්ත මියුසියම් එකකින්. මෙතන ලස්සන පරණ බෝට්ටු තියෙනවා. ඒ වගේම මේ ක්වීන්ස් ක්ලිෆ් වලයි සොරෙන්ටෝ වලයි වැදගත්කම ගැන ඒගොල්ලෝ කියලා දෙනවා. අපිට ලස්සනට එක්ස්ප්ලේන් කරා එතන හිටපු කෙනා. එතන ස්ටාෆ් එක හරි හොඳයි. ඒගොල්ලෝ එක්ස්ප්ලේන් කරා මෙතන වැදගත්කමයි ඔක්කොම දේවල්. මේ තියෙන ඒගොල්ලෝ මොඩල් රූම්ස් හදලා තියෙනවා ඒ කමියුනිකේෂන් ඒ කාලේ කරේ කොහොමද කියලා. ඊට පස්සේ අපි ටවුන් එක වටේ පොඩ්ඩක් ඇවිදලා අපිට ලන්ච් ගන්න තැනක් හෙව්වා. අපි ඊට පස්සේ ආවා ක්වීන්ස් ක්ලිෆ් වල තියෙන වීව් ග්‍රෑන්ඩ් හොටෙල් එකට. අම්මා ගත්තා චිකන් පාමා. මල්ලි චිකන් පාමා ගත්තා. මගේ හස්බන්ඩ් ස්ටේක් ගත්තා. තාත්තා සැලඩ් එකක් ගත්තා. මම සීෆුඩ් පාස්තා එකක් ගත්තා. මේ හොටෙල් එකේ ඉන්ටීරියර් එකත් ලස්සනයි. ඒක පොඩි ඇන්ටික් ලුක් එකක් එහෙම තියෙනවා. වෙනස්කටත් එක්ක ලස්සන තැනක්. ඊට පස්සේ අපි ගියා ක්වීන්ස් ක්ලිෆ් හාබර් එකේ තියෙන ඔබ්සර්වේෂන් ටවර් එකට. මුළු ඒරියා එකේම ලස්සන view එකක් බලන්න. හැම පැත්තම පේනවා මාර ලස්සනයි.
ඊට පස්සේ පොඩි ඩෝනට් එකකුත් අරගෙන අපි රෙඩි වුණා ආපහු සොරෙන්ටෝ වලට එන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එක දැක ගන්න පුළුවන් අපි එනකොට රිටර්න් ට්‍රිප් එකේ ආපු ෆෙරි එක කොයි වගේද කියලා. ඒක ලොකු එකක්. ගොඩක් ස්පේස් තියෙන අපි පළවෙනිට ආපු එකටත් වඩා. and ඒක මාර ලස්සනයි. Thank you for watching. Subscribe my channel Girl from Taprobane for more travel and lifestyle videos.